හායි යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාටමයි බෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක ඔයාලට කියන්න හදන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිස්වත්තේ තියෙන අනර්ගෙඩමක් සහ දෙමන්හන්දිය පන්සල ගාව තියෙන අනර්ගෙඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංක ආරක්ෂිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් යාළුවේ මේ අනර්ගෙඩම් දෙක ගත් කල පර්චස් 15කින් සහ පර්චස් 27ක කොටස් වශයෙන් සමන්විත වෙලා තියෙනවා. තවද නිරෝල් ඔප්පු සහ සියලුම නීතිමය දීකිරිද මෙම ඉඩම් දෙකටම සතුව පවතිනවා කියලත් ඔයාලට දැනුම් දීමක් කරනවා. මෙම ඉඩම් දෙකටම පිවිසීමට අඩි 20කින් පමණ පළලකින් යුතු මාර්ග ප්‍රවේශයක් ඇති අතර සියලුම ගමනාගමන පහසුකම් දිතාමත් පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් තියෙනවා කියලා ඔයාලට දැනුම් දීමක් කරනවා. සියලුම නාගරික පහසුකම් වලට දීතාමත් ආසන්න වෙති මෙම අනර්ග ඉඩම් දෙකේ සිට මීගමුව දියුලපිටිය බස් පාට මීටර් 50ක්ද මීගමුවට හා මිරිස්වත්තට කිලෝමීටර් 5ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. තවද ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල් සාප්පු සංකීර්ණ හා සුපිරිවෙළඳ සෙල් බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාන් සඳහා දීතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවක්ද මේ ඉඩම් සතුව පවතිනවා. එහෙමනම් යාළුවේ සියලු පහසුකම් සපිරි මේ අනර්ග ඉඩම් දෙකෙහි මිල ගණන් ගත් කල මිරිස්වත්තේදම පර්චස් 1ක් ලස්ස 4කටද දෙමන්හන්දියේදම පර්චස් 1ක් ලස්ස 4.5ක් වැනි මුදලකට දළවි කරන අතර මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. එහෙමනම් යාළුවේ ඔයා මේ ඉඩම් දෙකෙන් එක් ඉඩමක් මිලදීගෙන ඔයාගේ හිතේ ඇති විදිහට ඔයාගේ හිතේ තියෙන සිහින නිවසිත කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් ඔයා මේ ඉඩමක් මිලදී ගන්නවා නම් තිරේ දිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය සියලුම විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ ඔයාට මේ අනර්ග ඉඩමක් මිලදී ගන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ආයෙත් මේන්ම වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකන් මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බෙහෙවින්ම ස්තුතිවන්ත වන ගමන් අදට නවතිනවා ගිහින් එන්නම් සියලු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.